හරි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ අවුරුද්දේ අවසානයේ A level ලියන ළමයින්ට දීලා තියෙන පේපරේ MCQ පේපර් එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මේක කිරි වීඩියෝ වලින් තමයි යන්නේ. ප්‍රශ්න පහකට එක වීඩියෝ එකක් වගේ වීඩියෝස් ටිකක් දාලා තමයි මේක කවර් කරන්න යන්නේ. කෙටියෙන් සරලව අපිට තියෙන ප්‍රශ්න ටිකට උත්තර ටික සාකච්ඡා කරන එක තමයි මේකේ අරමුණ වෙන්නේ. ඉතින් අපි ඕල්ට වෙන ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් සුපුරුදු පරිදි පළවෙනි ප්‍රශ්නේ තියෙන ඒකක හා මාන වලින්. එතකොට අපිට දීලා තියෙනවා පහත ප්‍රකාශ අතරින් වෙනස් මාන ලබා දෙන ප්‍රකාශනය තෝරන්න කියලා. එතකොට මාන වෙනස් එක්කෙනාව තමයි තෝරන්න තියෙන්නේ. එතකොට මේ භෞතික රාශි ගැන අදහසක් තියෙන්න ඕනේ අපිට මාන වෙනස් එක්කෙනාව පැහැදිලිව අඳුර ගන්න. එතකොට අපි ගමු බෝඩ් එක මුලින්ම දීලා තියෙනවා පීඩනය සහ පරිමාව කියන එක. එතකොට උත්තරේ දීලා අපිට තියෙනවා පීඩනය සහ පරිමාවේ ගුණිතය. අද අපි සරලව ගත්තොත් එහෙම පීඩනය කියන එක මට ලියන්න පුළුවන් අපිට බලය වෙදීම වර්ගඵලයේ විදිහට. පරිමාව කියන්නේ වර්ගඵලය වැඩි කිරීම දිග විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට පේනවා පීඩනය සහ පරිමාවේ ගුණිතයෙන් හැදෙන බලය වැඩි කිරීම දිග. බලය වැඩි කිරීම දිග කියන්නේ කාර්යය විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට එහෙනම් මෙතනට තියෙන්නේ කාර්යයට අදාළ මාන කියන එක තේරුම් ගන්න ඕන. පළවෙනි උත්තරයට අදාළ. දෙවෙනි එක තියෙන්නේ විභවය සහ ආරෝපණය. එතකොට විභවය සහ ආරෝපණයෙන් අපිට හම්බෙන්නේ ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය. එතකොට ඒක නිසා මට ඒක විභව ශක්තියක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි දන්නවා කාර්යය සහ ශක්තියට තියෙන එක හා සමාන මාන. එහෙනම් මේ දෙන්නට එක හා සමාන මාන තමයි තියෙන්නේ. තුන්වෙනි එක ගත්තොත් ප්ලාන්ක් නියතය සහ සංඛ්‍යාතය. එතකොට ප්ලාන්ක් නියතය සහ සංඛ්‍යාතයේ ගුණිතයෙන් අපිට හම්බෙන්නේ ෆෝටෝනයක ශක්තිය. එතකොට එහෙනම් ෆෝටෝනයක ශක්තිය කියන එක නඩත් තියෙන ශක්තියේ මානම තමයි. හතරවෙනි එක ගත්තොත් ස්කන්ධය සහ විශිෂ්ට ගුප්තතාවය. අවස්ථා විපර්යාසයකට අදාළ තමයි අපිට මේක ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙමනම් අවස්ථා විපර්යාසයට ලක් වෙන ස්කන්ධයට අදාළ කරන තාපය කොච්චරක්ද කියන එක තමයි මෙතනින් අපිට හම්බෙන්නේ. තාප ශක්තියක් තමයි හම්බෙන්නේ. ඒ ශක්තියේ මානම තමයි තියෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා පළවෙනි හතරට නඩනම් තියෙන එක හා සමාන මාන. හැබැයි ප්‍රත්‍ය බලය සහ වික්‍රියාව ගත්තොත් ප්‍රත්‍ය බලය කියන එක්කෙනා මට කියන්න පුළුවන් ප්‍රත්‍ය බලය කියන්නේ F බෙදීම A. වික්‍රියාව කියන්නේ E බෙදීම L. විතතිය බෙදීම මුල් දිග කියන එක. එතකොට ප්‍රත්‍ය බලයට තියෙනවා පීඩනයට සමාන මාන. නමුත් වික්‍රියාව කියන එක්කෙනාට කිසිදු මානයක් නැහැ. එහෙනම් ඇත්තට මේ ප්‍රත්‍ය බලය වැඩි කිරීම වික්‍රියාවට තියෙන කාගේ මානද? පීඩනයේ මාන තමයි තියෙන්නේ. එහෙනම් අනික් කට්ටියටම තියෙන කාර්ය හා ශක්තිය කියන දෙන්නට අදාළ මාන. පස්වෙනි එක්කෙනාට තියෙන පීඩනයේ මාන. එහෙනම් එයාට තමයි වෙනස් මාන තියෙන්නේ. අපි ආවොත් දෙවෙනි ප්‍රශ්නෙට. අද දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට වායු නියම හා සම්බන්ධ එක්කෙනෙක්. අපි ප්‍රශ්නෙට ගියොත් අපිට මේ විදිහට ප්‍රශ්නේ බලා ගන්න පුළුවන්. නියත පරිමාවක් සහිත බඳුනක අඩංගු පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් ජලයේ ත්‍රිකලක්ෂයේ තිබූ විටෙහි පීඩනය PTR වේ. එහි පීඩනය P ලෙස දක්වන විට උෂ්ණත්වය වන්නේ. එතකොට අපිට කියලා තියෙන නියත පරිමාවක් තියෙන භාජනයක් ගැන. එහෙනම් අපි වායු නියම ලියද්දි අපිට එයාගේ පරිමාව නියතයක් කියලා ගන්න පුළුවන්. අචල වායු ස්කන්ධයක් වුණාම මොකද වෙන්නේ? එයාගේ තියෙන මවුල සංඛ්‍යාව කියන එක කෙනා නියත වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් අපිට පුළුවන් මේ අවස්ථාව සඳහා පීඩන නියමය යොදන්න. එතකොට පීඩන නියමය යොදලා මට පුළුවන් පහසුවෙන් අදාළ උත්තරයට ළඟා වෙන්න. එතකොට අපි පීඩන නියමය යොදමු. අවස්ථා දෙකට වෙන වෙනම තමයි යොදන්න ඕනේ. right. අපි දෙවෙනි ප්‍රශ්නෙට ආවොත් එහෙනම් මම ලියනවා PV සමාන nRT. එතකොට නියත පරිමාවක් තියෙන භාජනයක් හින්දා පරිමාව නියතයක් වෙනවා. අචල වායු ස්කන්ධයක් වුණාම n සහ r කියන දෙන්නම නියතයි. මොකද r කියන්නේ කොහොමත් සාරවත්‍ර වායු නියතයි.
එතන මෙතනින් මට කියන්න පුළුවන් ඉන්නේ පීඩනය කියන එක්කෙන අනුලෝමව සමානුපාතික වෙන්නේ උෂ්ණත්වයට. එතන මේ සම්බන්ධය පෙන්නන්නේ පීඩනයේනේ. එතකොට එහෙනම් අවස්ථා දෙකකට මට වෙන වෙනම සමානුපාතික දෙකක් ගන්න පුළුවන්. මුල් අවස්ථාවේදී උෂ්ණත්වය තිබිලා තියෙන්නේ ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය. එතකොට ඒ වෙලාවේදී පීඩනය ඒගොල්ලෝ කියලා තියෙනවා PTR කියලා. එහෙනම් PTR කියන එක අනුලෝම සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. එතකොට ජලයේ ත්‍රිකලක්ෂයට අදාළ නිරපේක්ෂ උෂ්ණත්වය. එහෙම නැත්නම් කෙල්වින් වලින් මනින ලද උෂ්ණත්වය වෙන්නේ 273.1 කියන එක. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ පීඩනය P ලෙස දක්වන විට උෂ්ණත්වය. එතකොට පීඩනයේ P නම් මම සලකන නිරපේක්ෂ උෂ්ණත්වයේ T වගේ. එහෙනම් මට පුළුවන් මේ සමානුපාතික දෙක බෙදලා මේ දෙන්න අතර අනුපාතයක් හදාගන්න. එතකොට මට කියන්න පුළුවන් P බෙදීම PTR සමානුපාතික දෙකක් බෙදද්දී ඒගොල්ලෝ සමීකරණයක් බවට පත් වෙනවා. T බෙදීම 273.1 විදියට මට කියන්න පුළුවන්. එතකොට අපෙන් අහලා තියෙන්නේ උෂ්ණත්වය කොච්චරක්ද කියන එක. එහෙනම් උෂ්ණත්වය මම මුක්ත කරොත් මට කියන්න පුළුවන් 273.1 වැඩි කිරීම P බෙදීම PT R වගේ කෙනෙක් තමයි අපිට උත්තරේ විදියට එන්න ඕන. ඒ කියන්නේ තුන්වෙනි එක වගේ උත්තරයක් එන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ අපි ආව තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. නාභිය දුර F වූ අபிසාරී කාචයකින් ලබාගත් තාත්වික ප්‍රතිබිම්බ සඳහා වස්තු දුර U සමග ප්‍රතිබිම්බ දුර වෙනස් වූ ආකාරයේ ප්‍රස්ථාරයේ ඒ වක්‍රයෙන් දැක්වේ. ප්‍රස්ථාරයේ මූල ලක්ෂය හරහා x අක්ෂයට අංශක 45ක් ආනතව ඇඳි රේඛාව B වේ. A හා B ඡේදන ලක්ෂයේ P ඛණ්ඩාංක වන. එතන අපිට වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර අතර ප්‍රස්ථාරයක් දීලා තිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සරල රේඛාවක් ඇඳලා තිනවා x අක්ෂයට අංශක 45ක් ආනත වෙන විදිහට. මෙන්න මේ දෙන ඡේදනය වෙන තැන P විදිහට අරගෙන එයාගේ ඛණ්ඩාංක කවුද කියන එකයි අහලා තියෙන්නේ. එතන අපිට කියන්න පුළුවන් සරල රේඛාව ගැන කිව්වොත් සරල රේඛාවක අනුක්‍රමණය අංශක 45ක් වෙනවා කියන්නේ මෙයාගේ මූල ලක්ෂ්‍ය හරහා යන එක්කෙනෙක්. එතන මට ගැටලුවට අදාළව මූලික වශයෙන් කියන්න පුළුවන් දේ තමයි මෙයාගේ සමීකරණය වෙන්නේ y = x කියන එක. එතකොට අපි ඒක මේ විදිහට ලියාගත්තොත් තුන්වෙනි ප්‍රශ්නෙට අදාළව අපි දන්නවා මූල ලක්ෂ්‍ය හරහා යන ඕනම සරල රේඛාවක් අපිට ලියන්න පුළුවන් y = mx කියන ආකාරයෙන්. එතකොට සමීකරණ ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ එයා x අක්ෂයත් එක්ක සාධන වාමාවර්ත කෝණයේ tan අගය. එතකොට දැන් මේ වෙලාවේදී x අක්ෂයත් එක්ක හදන කෝණය වෙන්නේ 45. එතකොට එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එකක් බවට පත් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඇඳලා තියෙන සරල රේඛාව y = x. ඒ කියන්නේ සරල රේඛාව මත ඕනම ලක්ෂයක් මම තෝරගත්තොත් එයාගේ y අගේ x අගයට සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ p කියන ලක්ෂයේත් මොකද වෙන්න ඕනේ? p කියන ලක්ෂයේ වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ p ලක්ෂයට අදාළව මම කියන්නේ p ලක්ෂයට අදාළව අපිට කියන්න පුළුවන් එයාගේ u අගය සමාන වෙන්න ඕනේ v අගයට. එතන අපි දන්නවා අபிසාරී කාචයක ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමාන වෙන්න නම් මොකක් වෙන්න ඕනද? මෙයාගේ වස්තු අපි තියලා තින්න ඕනේ කාචයේ නාභිය දුර වගේ දෙගුණයක දුරින්. ඒ කියන්නේ 2f වලින් තමයි අපි වස්තුව තියන්න ඕනේ. ඒතර වස්තුව 2f වලින් තිබ්බොත් අපි දන්නවා ප්‍රතිබිම්බය හැදෙන්නේ 2f වල කියන එක. එහෙම වුණොත් තමයි මෙයාගේ u සමානයි v අවස්ථාව උදා වෙන්නේ. එහෙනම් මට බය නැතුව කියන්න පුළුවන් මේ අවස්ථාවට අදාළව මේකල කියලා දෙන p ලක්ෂයට අදාළව u අගේ 2f වෙන්න ඕනේ v අගේ 2f වෙන්න ඕනේ. ඒ දෙන්න තමයි මොනවා වෙන්නේද? x සහ y ඛණ්ඩාංක වෙන්නේ. එහෙනම් p ලක්ෂයේ ඛණ්ඩාංක අපිට ලියන්න පුළුවන් කවුරු විදියටද? 2f 2f විදියට ලියන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි එක වගේ උත්තරයක් තමයි එන්න ඕන. අපි ළඟට ගියොත් හතරවෙනි ගානට නුගැසුම් සංඛ්‍යාත ගැන තමයි අපෙන් අහලා තියෙන්නේ. අපිට ප්‍රශ්නේ මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට කියලා තියෙනවා නුගැසුම් ඇතිවීම සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශය කියලා තියෙනවා සතර සංඛ්‍යාත සහ ආසන්න විස්තර සහිත ප්‍රභව දෙකක් එකවර නාද කිරීමෙන් ඇතිවේ. B ප්‍රකාශය කියන අදිස්ථාපන මූලධර්මයේ මගින් පැහැදිලි කළ හැක. C වල කියන ධ්වනි තරංග දෙකක් සමකලාස්ත තරංග එකට හමු වීමේදී හඬේ සැට වැඩිවීමක් ශ්‍රවණය කළ හැක. මේ වයින් සත්‍ය වන්නේ මොනවද කියලායි අහලා තියෙන්නේ.
නෑ. ඒතර අපි දන්නවා නුගැසුම් කියන එක අපිට අහන්න හම්බෙන්නේ මොන වගේ අවස්ථාවකද? නුගැසුම් ඇතිවීම ගැන අපි කතා කරන්නේ මේකල මෙන්න මේ කියලා දින ඒ ප්‍රකාශයට පොඩ්ඩක් විරුද්ධ වෙන විදිහට. ඒ කියන්නේ ඒ ප්‍රකාශය අසත්‍ය වෙනවා අපි නුගැසුම් ගැන දන්න කතාවත් එක්ක අපි කල්පනා කරන්නේ. මොකද ඒ ප්‍රකාශය කියලා තියෙන්නේ සර්ව සම සංඛ්‍යාත සහිත දෙනෙක් තමයි එකවර නාද කරන්නේ. හැබැයි අපි නුගැසුම් වලදී පාවිච්චි කරන්නේ මොනවද? ආසන්න වශයෙන් සමාන අය. ඒ කියන්නේ පොඩි වෙනසක් තියෙන්න ඕන. ඒකට ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන අයව එකවර නාද කරද්දි තමයි නුගැසුම් ඇති වෙන්නේ. එතකොට සංඛ්‍යාත වෙනසක් තියෙන්න ඕනේ. පොඩි වෙනසක් හරි තියෙන්න ඕනේ. සර්ව සම වුණොත් එහෙම නුගැසුම් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් සර්ව සම සංඛ්‍යාත කියන කතාව වැරදි. ඒතර විස්තර ගැන කියද්දී අපිට විස්තර වල ලොකු ප්‍රශ්නයක් නැහැ. විස්තර සමාන වුණත් එකයි නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද නුගැසුම් සංඛ්‍යාතයේ නුගැසුම් තරංගයේ ඇතිවීම සිද්ධ වෙනවා විස්තර වෙනස් වුණත්. හැබැයි සංඛ්‍යාත අතර පොඩි වෙනසක් පැවතීම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට එහෙනම් මට කියන්න බලන්න මේ ප්‍රකාශය අසත්‍ය වෙනවා මේගොල්ලෝ දීලා තියෙන ප්‍රකාශය. රයිට්? ඒක සත්‍ය වෙන්න නම් ආසන්න වශයෙන් සංඛ්‍යාත සමාන අය තමයි තියෙන්න ඕන. හරියටම සමාන අය තිබිලා හරියන්නේ නැහැ. බීගෙන අධිස්ථාපන මූලධර්මයේ මගින් පැහැදිලි කළ හැක. ඔව් තරංග දෙක අධිස්ථාපනය වෙලා තමයි නුගැසුම් වලට අදාළ තරංගය හැදෙන්නේ. ඒතර එයාගේ තියෙනවා ආවර්තීයව මෙන්න මේ වගේ උස් පහත් වීමක් තියෙනවා. ඒක මේ වගේ තරංගයක් හැදෙන්නේ මේක අධිස්ථාපනය වීම හින්දා. ඒතර තරංග අධිස්ථාපන මූලධර්මයෙන් තමයි අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර B ප්‍රකාශය මට කියන්න පුළුවන් සත්‍ය ප්‍රකාශය. ඒ කියන ප්‍රකාශය ඒගොල්ලන්ට අනුව අසත්‍ය ප්‍රකාශය. C එක ගත්තොත් ධ්වනි තරංග දෙකක් සමකලාස්ථ තරංග එකට හමු වීමේදී හඬේ සැර වැඩිවීමක් ශ්‍රවණය කළ හැක. ඒතර ධ්වනි තරංග දෙකක් විදිහට මම නිකන් මෙන්න මේ වගේ කොටස් දෙකක් ගත්තොත් මේක එක තරංගයක් ඒක මේ දිශාවට එනවා. මේ දිශාවෙන් එනවා තවත් තරංගයක්. එතකොට මේ තරංග දෙක අධිස්ථාපනය වෙද්දි මොකද වෙන්නේ? සමකලාස්ථාන කියන්නේ මෙන්න මේ වගේ. මම ගන්නම් මේගොල්ලෝගේ උපරිමයට අදාළ එක්කෙනා. එතකොට ඒ වගේ දෙන්නෙක් අධිස්ථාපනය වෙද්දි මොකද වෙන්නේ? තරංග අධිස්ථාපන මූලධර්මයෙන් අපි දන්නවා මේගොල්ලන්ගේ වෙන්නේ විස්තර එකතු වීමක් හෝ අඩු වීමක් තමයි වෙන්නේ. එතකොට සමකලාවේ අය අධිස්ථාපනය වෙද්දි විස්තර එකතු වෙලා මොකද වෙන්නේ? සංප්‍රයුක්ත තරංගයේ විස්තරයේ වැඩි වීමක් සිද්ධ වෙනවා. තරංගයක විස්තරය වැඩි වෙද්දි මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් එයාගේ හඬේ සැර කියන එක්කෙනා වැඩි වෙනවා. මොකද හඬේ සැර රඳා පවතින්නේ තරංගයේ විස්තරය මත. එහෙනම් C කියන ප්‍රකාශය මට සත්‍යයි කියලා ගන්න පුළුවන්. එහෙනම් සත්‍ය ප්‍රකාශය වෙන්නේ B හා C කියන එක. එහෙනම් උත්තරේ පහ වගේ එකක් වෙන්න ඕන. ඊළඟ අපි පස්වෙනි ප්‍රශ්නෙට ආවොත් ඒක බල සමතුලිතතාවය පිළිබඳ සංප්‍රයුක්ත බලය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට අපිට ප්‍රශ්නේ මේ විදිහට බලා ගන්න පුළුවන්. විශාලත්වයේ 5 නිව්ටන් බැගින් වන බල දෙකක් රූපයේ දැක්වෙන දිශාව ඔස්සේ වස්තුවක් මත ක්‍රියා කරයි. වස්තුව මත සංප්‍රයුක්ත බලය හා එය චලිත වන දිශාව තමයි ඉල්ලලා තියෙන්නේ. එතකොට අපිට රූප සටහනක්ම දීලා තියෙනවා. නමුත් අපිට මේකේ තාමත් සරලව සංප්‍රයුක්ත බලය ගැන අදහසක් ගන්න පුළුවන්. මම රූපයක් ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන දුරවල් ඔක්කොම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය සහ දිශාව කියන. එතකොට මේ රූපේ හොඳට බලන්න. මේකට අදාළව මම පොඩක් වෙනස් කරපු රූපයක් ඇඳලා තමයි ගාන හදන්නේ. එතකොට මේ විදිහට මම රූප සටහන ඇඳ ගන්නම්. පස්වෙනි ගානට අදාළව. එතකොට ඒගොල්ලෝ දීලා තිබ්බ 5 නිව්ටන් එක බලයක් මම ඇඳ ගන්නවා. එයාව මම වෙනසක් කරන්නේ නැහැ. ඒක මේ විදිහටම 5 නිව්ටන් විදිහටම මම තියාගන්න. මෙන්න මේ පැත්තෙන් ඒගොල්ලෝ යොදලා තිබ්බ 5 නිව්ටන් බලය වෙනුවට මෙන්න මෙයා වෙනුවට මම මේ බලය ක්‍රියාත්මක වෙනවා කියලා ගන්නවා මෙන්න මේ පැත්තට. රයිට්? මොකද බලයක් එයාගේ ක්‍රියාරේඛාවේ ඕනම තැනකින් ක්‍රියාත්මක වෙනවා කියලා මට සලකන්න පුළුවන්. එකම වස්තුව මත මෙයාගෙන් එකම බලපෑම තමයි වෙන්නේ. එතන මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට පේනවා මේ දෙන්න අතර කෝණය. මොකද මේගොල්ලෝ මෙතන කෝණය 60ක් කියලා තමයි පෙන්වලා තිබ්බේ. එහෙනම් මට බය නැතුව කියන්න පුළුවන් මේ දෙන්න අතර සම්පූර්ණ කෝණය අංශක 120ක් වෙන්න ඕන. එතන සමාන බල දෙකක් වස්තුවක් මත එදෙද්දි මොකද වෙන්නේ? ඒ බල දෙකේ සංප්‍රයුක්තය යන්නේ මේ බල දෙක හරි මැද්දෙන් කියලා කියන්න පුළුවන් බල දෙක සමානම. එහෙනම් මට බය නැතුව කියන්න පුළුවන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය යන්නේ හරියටම මැද්දෙන්. එහෙනම් හරියට මැද්දෙන් යනවා කියන්නේ මේ කෝණය සමච්ඡේදනය වෙනවා නේද? කොටසක් මට කියන්න පුළුවන් 60ක් විදිහට.
එතකොට සංප්‍රයුක්ත බලය අගේ හදා ගන්න පුළුවන් මට මේගොල්ලන්ගේ විභේදන කොටස් සලකලා. එතකොට මම මේක පහ කියන එක විභේදනය කරොත් මේ පැත්තට පහෙන් එන්නේ 5යි cos 60 කියන එක කියන්නේ. එතකොට මෙයාගෙනුත් ඇත්තටම එන්නේ ඒ හා සමාන විභේදනයක්. එතකොට මට කරන්න තියෙන්නේ එක්කෙනෙක්ගේ විභේදනය අරගෙන දෙකෙන් ಗುಣ කරා නම් හරි. අපි දන්නවා cos 60 යගේ භාගය. එහෙනම් 5යි cos 60 කියන්නේ භාගයයි. ඒක දෙකෙන් ಗುಣ කරොත් දෙකට දෙක කැපිලා සංප්‍රයුක්ත බලයේ විශාලත්වය එනවා 5. ඒක තියෙන්න ඕනේ කොහොමද? මෙන්න මේ අංශක 60ක් හදන මෙන්න මේ වගේ දිශාවට. ඒතර ඒගොල්ලන්ගේ රූපයට අනුව නම් මේක B මේක F විදියට ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් B සිට F දෙසට තමයි සංප්‍රයුක්ත බලය තියෙන්නේ. කොච්චර විශාලත්වයක් තියෙන කෙනෙක්ද? 5යි නිව්ටන් විශාලත්වයක් තියෙන එක. ඒතර ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්න පහේ කතාව යන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්න පහ කොහොමද අපිට සරලව උත්තර වලට ළඟා වෙන්න පුළුවන් කියන එක.